ආයිබෝන් හැමෝටම අද මම කතා කරන්න යන්නේ මීට ඉස්සෙල්ලා වීඩියෝ එකේ ඉතිරි කොටස. අපි කතා කරා කොහොමද ගොවිතැනට අපි නැකත් භාවිතා කරේ, ඒ වගේම සුද්ධ කොහොමද ගොවිතැනට නැකත් භාවිතා කරන්නේ කියන කාරණේ. එතෙන්දී අපි කෙටියෙන් පැහැදිලි කරා මේ සම්බන්ධව. අද මේ භාවිතාව සම්බන්ධව තමයි කතා කරන්න යන්නේ. එතකොට අපි දන්නවා මේ විශේෂයෙන්ම අපි කතා කරා ජ්‍යොතිෂය, ජ්‍යොති වේදේ තමයි අපේ රටේ මුතුමිත්තෝ වගාවට යොදාගත්තේ. එතකොට සුද්ධෝ යොදාගන්නේ තාරකා විද්‍යාව. එතකොට මේ ජ්‍යොතිෂය අපි කතා කරා මේක ඉන්දියාවේ තමයි බිහිුනේ කියන අදහසක් තියෙනවා. කොහොම හරි ලංකාවේ මිනිස්සු ලංකාවට ආවේනික විදිහට, ලංකාවට අවශ්‍ය විදිහට ගොවිතැනට මේක යොදාගෙන තියෙනවා. එතකොට ඇත්තටම මේ කවුරු භාවිතා කරත් මේ භාවිතා කරන්නේ ඉවේ හඳේ තාරකාවල ශක්තිය, එහෙම නැත්නම් විශ්වයෙන් එන ශක්තිය, විශ්ව ශක්තියින් තමයි මේ වගාවට යොදාගන්නේ. එතකොට මොනවද මේ විශ්ව ශක්තියින් කියලා කියන්නේ? විශ්ව ශක්තියින් කියලා කියන්නේ ඇත්තටම ග්‍රහ වස්තුන්, ඒ ග්‍රහ වස්තුන්ගේ ගමන් මාර්ගවලදී එකට එකක් ලං වෙනවා, එකට එකක් ඈත් වෙනවා, එකට එකක් කැපෙනවා, එකට එකක් ගමන් මාර්ග කැපෙනවා. මෙන්න මේ අවස්ථාවවලදී ලැබෙන ශක්තිය මේ පොළොවට එන අවස්ථා හඳුනාගෙන තියෙනවා. ඒ හඳුනා ගැනීම සමහර වෙලාවට අපේ ගොයින් භාවිතාවෙන් හඳුනා ගන්න ඇති. ඒ වගේම රිසිවරුන්ගේ ඒ දැනුම භාවිතා කරලා හඳුනා ගන්න ඇති. මේ හඳුනාගත්ත දැනුම ලබාගෙන ගොවිතැන් කටයුතු සිදු කිරීම තමයි මෙහිදී ජ්‍යොතිෂය භාවිතය කියලා කියන්නේ. එතකොට මේ ජ්‍යොතිෂය භාවිතයේදී ප්‍රධාන වශයෙන්ම මේ එන ශක්තියින් එක එක දිනවල, එක එක අවස්ථාවල, එක එක පැයවල එන ආකාරය අනුව මේ පෘථිවියේ ගහකොළ සතා සිව්පාව හැසිරෙන ආකාරය අනුව ප්‍රධාන වශයෙන්ම යොදාගෙන තියෙනවා, හඳුනාගෙන තියෙනවා ශක්තියින් පහක්, අවස්ථා පහක්. ඒ අවස්ථා පහ තමයි දිනය, තිතිය, කරණය, හෝරාව, නැකත. නමුත් මේ සියල්ලට සාමාන්‍ය භාවිතයේදී කියන්නේ නැකත කියලා. එහෙම නැකත කියලා කිව්වට මේකේ කරුණු පහක් තියෙනවා. ඒ කරුණු පහෙන් එක කාරණයක් තමයි දිනය කියන එක. එතකොට මොනවද සුදුසු දින එක එක භෝග වගා කරන්න, අල වගා කරන්න සුදුසු දින මොනවද? ගෙඩි වගා කරන්න සුදුසු දින මොනවද? ඊළඟට කොළ වර්ග වගා කරන්න සුදුසු දින මොනවද? ඒ වගේ සුදුසු දින යොදා ගැනීම එක. එතකොට ඊළඟ එක තමයි තිතිය කියලා කියන්නේ මේ හඳේ චක්‍රය, නැත්නම් හඳේ කලාව. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මාසේ පොයෙන් පස්සේ හඳ ටිකෙන් ටික වැඩි වෙගෙන එනවා. ඊළඟට 15ක පොයෙන් පස්සේ හඳ ටිකෙන් ටික බැහැගෙන එනවා. එතකොට මේ බැහැගෙන ඒමත් මේ වැඩි වීගෙන ඒමත් කියන දෙකේ මේ කරන මේ පෘථිවියට වෙන බලපෑම, ගහකොළ වලට වෙන බලපෑම යොදාගෙන තියෙනවා ගොවිතැනට. එතකොට අන්නේ ඒ විදිහට යොදා ගැනීම තිතිය කියලා කියනවා. කරණය කියලා කියන්නේ ගහකොළ සතා සිව්පාවා හැසිරෙන ආකාරය හඳුනගෙන ඒ සත්තුන්ගේ හානි, කෘමීන්ගේ හානි වගාවේ අවම කර ගැනීමට යොදා ගන්න ක්‍රමවේදය තමයි කරණය කියලා කියන්නේ. එතකොට එතෙන්දී සත්තු වර්ග 7 දෙනෙක්ගේ හැසිරීම් රටාව මේදී හඳුනාගෙන ඒ අනුව කර්ණ භාවිතය කරනවා. ඊළඟට හෝරාව කියලා කියන්නේ තවදුරටත් මේ එක එක දවසේ එක එක පැයේ එන ශක්තියින් හඳුනාගෙන ඒ ශක්තියින් වගාවට යොදා ගැනීම. ඊළඟට නැකත කියලා කියන්නේ මේ ශක්තියින් හරියටම පොළොවට නාභිගත වෙන අවස්ථා හරියටම හඳුනාගෙන ඒ අවස්ථාවේදී වගා කිරීම, ඒ අවස්ථාව ප්‍රයෝජන ගැනීම තමයි නැකත කියලා කියන්නේ. අපි ඊළඟට දවසේ ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු මේ එකින් එක මොන විදිහටද අපි භාවිතා කරන්නේ, කොහොමද මේක සුද්ධ භාවිතා කරන්න කියන කාරණා. බොහොම ස්තුතියි.